අයිබෝවන් කියල පිළිගන්නවා ජීවා සිම්පල් ලයිෆ් YouTube චැනල් එකට. එහෙනම් එන්නකෝ අද කියල දෙනවා රසම රස ඉතාමත් ගුණදායක පොලොස් රොටි හදන්නේ කොහොමද කියලා. කෑම කවාගන්න බැරි චූටි පැටවුන්ට මේ රොටි එක හදල දුන්නොත් නම් අනිවාර්යෙන්ම කයි. මාව සබස්ක්‍රයිබ් කරල නැත්තන් සබස්ක්‍රයිබ් කරලා මේ වගේ වටින වීඩියෝ බලන්න මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි බලමු පොලොස් රොටි හදන්නේ කොහොමද කියලා. මේ තරම් පොලොස් ගෙටයක්, පාන් පිටි කෝප්පයක්, පොල් කෝප්පයක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ තෙල් අපිට ඕන වෙනවා. ගොඩාක් දෙනෙක් කොස් පොලොස් උයන්න කැමති නැත්තේ කොහොල්ල නිසානේ. මේ බලන්නකෝ වතුර වල තියෙන බලය. මේ කොහොල්ල ටික වතුර ටිකක් අතේ ගාගෙන අතින්ම අපිට අයින් කරගන්න පුළුවන්. මේ විදිහට කොහොල්ල ටික අයින් කරගත්තට පස්සේ අපිට හරි ලේසියෙන් මේ ටික කපා ගන්න පුළුවන්. මේ විදිහට මැද කොටසයි කොළ පාට කොටසයි කපලා පිහියෙන් හීනියට තීරු කපා ගන්න. මේ විදිහට ඉක්මනට තැම්බෙනවා. එතකොට පොලොස් ගැට 3ක් මේක සැරේ කපාගෙන තමයි මම මේ විදිහට තම්බ ගන්න. ඒකයි මෙච්චර ගොඩක් පේන්නේ. මේ ටික මම තම්බලා ෆ්‍රිජ් එකේ තියලා අවශ්‍ය වෙලාවට පොලොස් මාළුව උයන්න ගන්නවා. පොලොස් රොටි හදන්න මම මේ වෙලාවේ ගත්තේ තම්බ කුටිගෙන් 3න් එකක් විතර. දැන් මං ඒ කොටසෙනුත් ටිකක් ඉතුරු කළා තව වැඩිපුර කොටසක් මේ විදිහට බ්ලෙන්ඩර් කරගන්නවා. මේ විදිහට හොඳට බ්ලෙන්ඩර් කරගත්තා. ඉතිරි කරගත්ත අනිත් ටික හැන්දෙන් මේ විදිහට තද කරලා ඒ ටික පොඩ්ඩක් පොඩි කරගන්න ඕන. දැන් අපි බ්ලෙන්ඩර් කරගත්ත පොලොස් ටිකත් ඒකට එකතු කළා අපි ලැහැත්ති කරගෙන තියෙන පාන් පිටි, පොල්, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණු මිශ්‍රණයට එකතු කරගන්න ඕන. මේ හදන රොටි අපිට එකපාරටම තැටියට දාලා පුච්ච ගන්න අමාරුයි, ඇලෙනවා. ඒක නිසා අපිට මේකට විශේෂයෙන් මෙන්න මේ වගේ කෙහෙල් කොළ හරි කැඳ කොළ හරි හොයාගන්න වෙනවා. දැන් අපිට තියෙන්නේ මිශ්‍රණය හොඳට අනාගන්න. කෙහෙල් කොලේ පොල් තෙල් චුට්ටක් ගාලා ඒ පොල් තෙල් අතේ ගෑවිලා තියෙන වෙලාවෙම මෙන්න මේ විදිහට කොටසක් අරගෙන අපිට රොටිය හදාගන්න පුළුවන්. රොටියේ උඩ පැත්තටත් පොල් තෙල් ටිකක් ගාලා කෙහෙල් කොලයක් අපි තියාගන්න ඕන. මේ විදිහට රොටි ටික හදාගෙන තැටිය තියලා පුච්ච ගන්න තමයි තියෙන්නේ. රොටි ටික පුච්ච ගන්නකොට ගින්දර මධ්‍යස්ථ ප්‍රමාණයෙන් තියාගන්න. මේ විදිහට කෙහෙල් කොලෙන් වැහිලා තියෙනකොට රොටිය පිච්චිලාද කියලා හොයාගන්නේ කොහොමද කියලා ඔයාට හිතුණා නේද? බය නැතුව යට කෙහෙල් කොලේ කර වෙනකන් තියාගන්න. මේ බලන්නකෝ, එහෙම කරලා ගත්තාම හොඳට පිච්චිලා තියෙනවනේ ලස්සනට. ඉතිරි රොටි ටිකත් පුච්ච ගන්නකම් අපි එහෙනම් රසම රස ලුණු මිරිසක් හදාගමු. රතු ලුණු දාලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරලා කෑලි මිරිස් දාලා දෙහි ටිකකුත් එකතු කරගෙන තමයි අද මම ලුණු මිරිස හදාගත්තේ. තව මේකට උඹලගඩ ටිකක් එහෙම වඩනවා නම් තවත් රසවත්. පුංචි වංගෙඩියක් තියෙනවා නම් වංගෙඩියම දාලා මේ විදිහට ලුණු මිරිස කොටා ගත්තොත් තමයි ඉතින් රස. මේ විදිහට කොටා ගන්න බැරි කෙනෙකුට ඉතින් බ්ලෙන්ඩර් එකට උනත් දාලා ගන්න පුළුවන්. ඔන්න අපි රොටි ටික පුච්චගෙන ඉවරයි. ඇත්තටම කියනවා නම් ඉස්පාසුවක් නැතුව හිටියේ වීඩියෝ එකේ මේ කොටසට එනකන්. රස බලන්න. ඇත්තටම පුදුම රසයක් තියෙන්නේ. ඔයාලත් මේ රොටි එක නම් අනිවාර්යෙන්ම හදලා බලන්න ඕන. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා පහලින් කමෙන්ට් කරන්න. ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අදට ගිහින් එන්න.